හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මොකද වෙන්නේ? ඔන්න අද අපි ප්ලේ කරන්න යන්නේ සිලෝන් බස් සිමියුලේටර් එකේ 3 වෙනි එපිසෝඩ් එක. ඉතින් ඔන්න අම්මට සිරි මේකේ අලුතෙන් ඕපනින් පික්චර් එකකුත් ඇවිල්ලා ඒකත් සුපිරි. ඉතින් ඔන්න මේ ගේම් එකට අලුතෙන් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. මේ මට පොඩ්ඩක් කනින් කොනින් ඇහුණා හරිද? ඊට පස්සේ ඔන්න මචං අද අපි ප්ලේ කරන්න යන්නේ මේ අප්ඩේට් එක හරිද? අලුත් අප්ඩේට් එක. මේකේ ඩේ නයිට් මෝඩ් එක හදාගන්න පුළුවන්ලු, මියුසික් ප්ලේයර් එකක් තියෙනවලු. ඊට පස්සේ බග්ස් එහෙම ෆික්ස් කරලා තියෙනවලු. හරිද? ඉස්සලා මම ඕගලන්ට පෙන්වන්න යන්නේ කොහොමද ඩේ නයිට් මෝඩ් එක හදාගන්නේ කියලා. හරිද? ඉස්සලා මම ඔයගොල්ලෝ මෙන්න මෙහෙම සෙටින්ග්ස් යන්න කලින් වගේම ග්‍රැෆික්ස් තියෙනවා. ඊට පස්සේ වෙදරුත් තියෙනවා. ඔයගලන්ට මෙන්න මෙහෙම නයිට් ඩේ ෆොටෝ එහෙම හදාගන්න පුළුවන්. හරිද? ඉතින් අලුතෙන් ඇඩ් වෙලා තියෙන ග්‍රැෆික්ස් එක දාගමුකෝ අපි very low වලින් low වලට. එතකොට හරියි. ඊට පස්සේ අපි මේකෙන් එක්සිට් කරමු. ඊට පස්සේ මෙන්න මෙහෙම ප්ලේ දෙමු. ප්ලේ දුන්නම කලින් වගේ ලෝඩ් වෙනවා. ඒකේ වෙනසක් නැහැ. ඊට පස්සේ ඉතින් දැන් ඔයගලන්ට පේනවා මම අලුත් බස් එකක් එහෙම ගත්තා. බස් එකක් නෙමෙයි මම ස්කින් එක. හරිද? ඉතින් මම ඔන්න ඔහම ස්කින් එකක් ගත්තා. ඒක ඔයගලන්ට පෙන්නන්න නේ. අපි දමුකෝ ප්ලේ දුන්නාට පස්සේ කලින් තිබ්බ ටිකම තියෙනවා. අපි යමුකෝ කැරියර් මෝඩ්. ඊට පස්සේ අපි මෙන්න මෙහෙම රූට් එකක් තෝරගමු. හරිද? අපි කොහෙටද අද යන්නේ? කොහෙටද යන්නේ? මම පස්සේ මියුසික් ප්ලේයර් එක පෙන්නන්නම්. හරිද? බලමු කොහෙටද යන්නේ කියලා. අපි යමු මාත්තලේ ඉඳලා මහනුවරට. එතකොට හරිනේ. ඔන්න ඉතින් ලෝඩ් වෙනවා. ලෝඩ් වෙනකන් බලන් ඉන්න තමයි තියෙන්නේ. ඉතින් වෙනදා වගේම මැප් ලෝඩින් කියලා වැටෙනවා. මැප් එක හැදෙද්දී කියන්නේ ලෝඩ් වෙද්දී. හරිද? ඊට පස්සේ දැන් අපි යන් ඉස්සලා මචං අපි කැමති විදිහට අපිට සෙටින්ග්ස් ටික හදාගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මෙන්න මේ බොත්තම ක්ලික් කරලා ට්‍රැෆික් එක එහෙම ඕෆ් කරගමු. ඊට පස්සේ අපි ස්ටීරින්ග් වීල් එකෙන් UI බටන්ස් වලට මාරු කරගමු මෙන්න මෙහෙම. හරිද? ඉතින් මචං අපි යන් අම්මට ඉතින් වැරදි පැත්තනේ අවුලන්නේ. ඉතින් ඒකේ ඇනගෙන රිවර්ස් පාරක් දාලා යාරි පැත්තට යන්න. රිවර්ස් වෙන්නේ නැහැ. අම්මට ඉතින් ආයෙත් මොකද ඩ්‍රයිව්. නයි පාගන්න ඕනේ. ඒතකොට තමයි රිවර්ස් වෙන්නේ. දැන් අපි 360ක් එහෙම ගහලා අම්මට ඉතින් ගහන්න බෑනේ. ආයෙ ගන්නකො රිවර්ස්. එහෙනම් ඉතින් අපි ඔන්න ඔහම කපාගෙන යන් එල්ලම. හරිද? ට්‍රැෆික් ඕෆ් කරගත්තම පට්ට ලේසි මේක ගහන්න. ඉතින් අපි ඔන්න ඔහම යන්. හරිද? කට්ටියත් අරගෙන අන්න මචං කට්ටිය ඉන්නවා. දැන් ගානට මෙතනින් ඕෆ් කියන්නේ නවත ගත්තම හරි. ඒකට කට්ටිය නගිනවා. ඉතින් කට්ටියත් නැග්ගා. ඉතින් අපි යන්. ගානකට පාගල යන්. අපි නිකන් පොඩ්ඩක් රවුමක් යන්නේ. හරිද? මේ වැඩි දෙයක් නැහැ, පොඩි රවුමක් යන්නේ. අම්මට සිට තව හෝල්ට් එකක් තියෙනවා. හෝල්ට් එකට ගිහිල්ලා කට්ටියත් අරගමු. කට්ටිය නැග්ගා. ඉතින් අපි යන්. ඉතින් මං තව මොන බස් ගේම්ස්ද ගේන්න ඕනේ. ඒකටත් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිද? නැත්තම් බෑනේ කරන්න. කමෙන්ට් එකක් දාගෙන යන්න බලපු ගමන් මං ගේන්නම්. හරිද? අම්මට ඉතින් තව හෝල්ට් එකක් තියෙනවා. කට්ටියක් දාගමු. ඉතින් අපි ඔහොමම යන්. අම්මට ඉතින් පාර වැරදුනා නේද? කමන්නේ. කපාගෙන යන්.
ඩයිනෙන් යන්ද බලන්න. ඔන්න ඔන්න මෙයන්කෝ. කැපිල්ල අඩෝ බස් එක පෙල්ලුණා අඩෝ. බස් එක පෙල්ලුණා අම්මට සිරි. පාරෙනුත් එහා බස් එක අයියෝ. බෑනේ කරන්න. බස් එක චක බ්ලාස්ට් වුණා බං. බෑනේ කරන්න. ඉවරයි. දැන් ඉතින් ආයෙ යමන් කොමුලට. ඉතින් මචං දැන් ඉතින් බස් එකත් පෙල්ලුණ එකේ මම ඕගලන්ට මියුසික් ප්ලේයර් එක පෙන්නන්නම්. ඒක බලන්න මේ අපි හෝම් එකට ගිහිල්ලා ප්ලේ දීලා මේ කස්ටමයිස් කියන එක දෙන්න ඕනේ මෙන්න මෙහෙම. හරිද? ඉතින් ඊට පස්සේ ඕගලන්ට පේනවා ඇති add music 6MB only කියලා. ඒ කියන්නේ MB 6ක මියුසික් එකක් විතරයි මේ මියුසික් විතරයි දාගන්න පුළුවන්. හරිද? එහෙම තමයි ඉතින් වැඩේ. ඉතින් මචං මම මේකේ තියෙන අප්ඩේට්ස් ඔක්කොම දැන් ඉතින් පෙන්නලා තියෙන මියුසික් ප්ලේයර් එක පෙන්නවා. ඊට පස්සේ day night mode එක පෙන්නවා. bugs උත් කිව්වා වගේම හොඳට ෆික්ස් කරලා තියෙනවා. දැන් අපි තව රවුමක් යන් tour mode සීගිරිය පැත්තේ. හරිද? සීගිරියට 6000 යන්න. 6000 කම්මෙනලෝ ගියාම. ඔන්න map loading. ඉතින් කොල්ලෝ අපි යන්. බ්‍රේක් පාරක් ගහලා ඉතින් යන් නැත්තම්. බස් එක පවුනේ. බලමු settings තිබ්බ විදිහටම තියෙනවද කියලා. හරි තිබ්බ විදිහටම තියෙනවා. අම්මඩ සිරි මෙතනින් පාර වහලානේ අවුලක් නැහැ. ඉතින් අපි ඔන්න ඔහම 360ක් එහෙම ගහලා යන් අවුලක් නැහැ. අඩ පාරෙන් එහානේ බෑනේ කරන්න. පාරෙන් එහාත් ගියා ඉතින්. අම්මට සිරි දැන් පාරෙන් පැනලා අම්මට. දැන් ඉතින් අපි ලැල්ලට පාගල යන් හරිද? ඔන්න මචං අපි හිතිය පැත්තටම අපි වැටුණා. යන්කෝ. ඔන්න ඉතින් මචං අලුත් මැප් එකක් ලෝඩ් වෙන ගමන් තමයි තියෙන්නේ. හරිද? ඔන්න ලෝඩ් වෙනවා. ඔන්න අපි අලුත් මැප් එකට ආවා. බලමු settings එකට ගිහිල්ලා තිබ්බ විදිහටම තියනවාද කියලා. හරි තිබ්බ විදිහටම තියෙනවා. අපි යන්. දැන් ඉතින් පාර කෙලින් හින්දා ලැල්ලට පාගලා යන්න තියෙනවා. මට ඉතින් කන්ද පොඩ්ඩක් බ්‍රේක් කරලා යන්. හරි. හරියටම. දැන් ආයෙ රේස් කරගෙන යන් පල්ලම. දෙමක් තමයි. මේකේ කැමරාව වෙනස් කරගන්නත් පුළුවන්. මම පස්සේ පෙන්නන්නම් ඒක. දැන් අපි ලැල්ලට යන්. ඉතින් මචං මේ වගේ තව ගේම් ගේන්න ඕන නම් කමෙන්ට් කරගෙන යන්න. ඔන්න මචං දැන් බලා ගන්න කැමරාව වෙනස් වෙන විදිය. අතුලෙන් යන්න පුළුවන්. එතකොට මෙහෙම යන්නත් පුළුවන්. අපි පුරුදු විදියට යන්. එක්ක ඇතුලෙන් යන්න. ආකෝ ඇතුලෙන් යන්න.
අම්මට සිරි බස් එක හෙලනවා පට්ට විදියට. අම්මා ඔයගලන්ට පේනවා ඇති ටීවී එකක් දාලා තියෙනවා. බස් එක හෙලනවා. පට්ට විදියට හෙලෙනවා ඇති. අතලින් ගියාම පට්ට විදියට හෙලෙනවා. ඒක තමයි කරන්න බෑ. හෙල්ලෙන එකේ අපි වෙන දැන විදිහටම යන්. හරිද? ඉතින් ඔන්න ඔහම ලැල්ලට යන්. ඉතින් මචං අම්මට සිරි හවසුත් උනානේ. බලමු ලයිට් එක දාගන්න ඉස්සරහා. ඔන්න දැම්මා. ඉතින් මචං මම මේ ගේම් එකේ හොයාගත්ත අලුත් වැඩ කැලි ටික තමයි පෙන්නුවේ. හරිද? කැමරාව එතකොට day night mode එක ඒක නම් අලුත් අප්ඩේට් එකේනේ ආවේ. මියුසික් ප්ලේයර් එකත් ඕගොල්ලෝ දකින්න ඇති 6MB only කියලා තියෙන එක. කස්ටමයිස් වලට ගියාම තමයි නෑ බං. මෙතනින් තමයි මියුසික් දාන්නේ. මේ මෙතන මියුසිකල් නෝට් එකක් වගේ තියෙන්නේ උඩ. එතනින් තමයි මියුසික් එක අහන්නේ. අතනින් සින්දුව දානවා මෙතනින් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මචං මම යන්. සීගිරිය පහු කළාද කොහෙද බං අපි? අම්මට සිරි පාරෙන් පිට යකෝ. ඔන්න මැප් ලෝඩින්. ඉතින් මචං ඔන්න ඔච්චරයි වීඩියෝ එක. එහෙනම් කොල්ලෝ අපි ගියා.